Hi guys, ඉතින් මම ඔයාලව නැවතත් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ට්‍රකින් විශ්ව YouTube channel එක. අද මට අප්පච්චිවයි මාමයි හම්බෙනවා මාසෙක විතර පස්සේ. ඉතින් මම සතුටින් ඉන්නේ. අපි ගිහින් යාලා හම්බෙලා බලමු. ආ දැන් මේ කුඹුරිය උඩ කියන්නේ කුඹුරියෙන් ගන්න ඒක නක් ගන්න නෑ නෝ යාලා. ආ? ඉස්සරහට යන ගමන් තින්නේ. ඔව් ඔව්. මේ පැත්තේ හෙල්ලෙන්නවත් නෑ ඔය. එහෙමද? එල්ලෙන් නැත්තේ අර අනිත් පාරවල වලින් ඇවිල්ලා දාන්න බ්ලොක් වුණාම යන්නේ නැහැ පාලුව. ඔව්. හරි හරි එන මං එන්නම් යන්කෝ. එතකොට පරිස්සම දෙන්න. එලකේ. පච්චිලා ඉන්නා ඉස්සරහා. මේ ට්‍රක් යන්න පුළුවන් එක ලයින් එක විතරයි. ඒක ට්‍රක් ඩ්‍රයිවර්ලා හැමෝම දන්නවා ටිකක් ලොකු ගාණක් දඩයක් දුන්නොත් එහෙම අපිට. ඉතින් අප්පච්චි මට කිව්වා ලයින් එක ගන්න කියලා. අප්පච්චි මට ඉට දුන්නා ඉස්සරහට දාගන්න. ඇත්තටම අද මාරම සතුටුයි. මොකද ගොඩාක් කාලයකට පස්සේ තමයි මට අප්පච්චිය මාමයි හම්බෙන්නේ. මොනවා කරන්නත් කලින් තෙල් ගහ ගන්න ඕන. ඉතින් ඩීසල් ගහන්න සෙට් එකට දාලා ඉන්නේ. ඔය යන්නේ මේ අප්පච්චි මාමා යන්නේ. අන්නයි හදන්නේ. පාන්දර 2:00යි අපි කද්දි. ඇත්තට ඉතින් මේ ජීවිතේ වෙලාවට කන්න නම් හම්බෙන්නේ නැහැ. අපි රැට කාලා නිදාගත්තා. නිදාගද්දී 3 විතර වෙලා කොහම හරි ආපහු උදේ පාන්දරම නැගිට්ටා. මොකද අපි කිලෝමීටර් 1000ක් යන්න ඕනනේ. ඒ නිසා නැගිට්ටා. දැන් මේ මාමයි අප්පච්චි එක්ක ඉන්න නිසා මේ අර දැනිච්ච ස්ට්‍රෙස් එක තනිකම පාළුවේ හැමදේම නැති වෙලා පට්ට හැපි සීන් එකේ දැන් ඉන්නේ. මේ ඇත්තටම තමන් ගායත් එක්ක ඉන්න දෙන්නේ මේ මාරව සතුටුයි. තව කිලෝමීටර් තියෙනවා මට යන්න 500ක් විතර. මට මේ දෙන්නත් එක්ක තවත් ටිකක් යන්න පුළුවන්. ඉතින් අපි යමු. Artlist.io මගේ පංචර් එකක් ගියා ටයර් එක. ඉතින් ඒක දාගෙන දවල්ට කාලා තමයි අය යන්න වෙන. කන්න නමුත් වෙලාව තමයි මේ ඒක දැක්කේ. හොඳ වෙලාවට කන්න නැවතුනේ. ටිකක් ලොකු පංචරයක් ගියා. ඒක දාගත්තා. මේ ඉතින් අපි ආපහු අප්පච්චි මාමා එක්ක යන්න තමයි හදන්නේ. ඉතින් ටිකක් යමු. අප්පච්චි තේ හදනවා අපි නැවැත්තුව හවස තේ වන්න දැන්. Hello. After a long time. कैसे यार कोई
මොකද්ද කරන්නේ? දැන් ආපහු අප්පච්චිලාගේ මං වෙන් වෙන්න ළඟයි guys. ඇවිල්ලා තියෙන්නේ මාරව මහන්සිය එතන. මේ කිලෝමීටර් 150ක් වගේ තමයි මට යන්න තියෙන්නේ නේද? මට ඉතින් අප්පච්චිලා දාලා යනවා ඉස්සර වගේ ඉතින් මං එක කම්පැනි නෙවෙයි ඉන්නේ. මටත් ඉතින් මාරම දුකයි. මං අර කලින් වීඩියෝස් වල තිබ්බ හැපි මූඩ් එක මේකේ නෑ. ඒකට අපි යමු. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අප්පච්චිලා මෙතනින් නවතිනවා. මම ඉස්සරහට යන්න ඕන තව ටිකක්. ඉතින් මම දන්නවා මේකත් ටිකක් ෂෝට් වීඩියෝ එකක්. ඉස්සරහට මම හොඳ වීඩියෝ ටිකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න ඔයාලා.